හල්ලෝ කොහොමද සෙට් එක ඔන්න ඉතින් අද ඉන්න කාලයකට පස්සේ ඔන්න ගෙනාව සුපිරි ගේමින් වීඩියෝ එකක්. ඉතින් ඔන්න අද කරන්න යන්නේ ඉන්දියාවට වචන කතා කරන්න බැරි වෙන්නේ ඉන්දියාවට ගහන්න යන්නේ. ඉතින් ආයෙත් ඉන්දියාව ඔන්න ටොස් එක දැම්ම. දැන් අපි ඉන්දියාව දින්න ඒගොල්ලෝ බැට් කරන්න ගත්තා පළවෙනියටම. හැබැයි ඒගොල්ලෝ දන්නවනේ ඉතින් මගේ වැඩ. ඒක නිසා මම ඒගොල්ලෝ බැට් කරත් මම තමයි අදිනන්නේ. ඒගොල්ලෝ තම්මෙල් එකෙන් දකින්න ඇති සුපිරිම තිබ්බ ඉන්දියාව අඬන්න කාපු මැච් එක. ඔව් මේක එහෙම මැච් එකක් තමයි. ඒක නිසා ඉවර වෙනකම් බලන් ඉන්න. ඉන්දියාව කනවා කියන්නේ මාර ගෑම. මම හිතන්නේ ෆස්ට් බෝලේ විකට් නෑ. ෆස්ට් බෝලේ විකට් නෑ ගයිස්. එහෙනම් දෙවෙනි බෝලේ දැන් මම දාන්න යන්නේ. ඉන්දියාව මම හිතන්නේ මේ වගේ පරාජයක් කවදාවත් අත්විඳලා නැතුව ඇති. ඒ පරාජය තමයි මම අද උගලන්ට මේ පෙන්නන්නේ. ඕක විකට් ගහනවඩ. ඒ මොකක්ද අඩ කරන්නේ? හරි ගයිස් ඔන්න ඉතින් ඊළඟ බෝලේ දාන්නේ අපේ ඩිල්ෂාන් මදුෂංක තමයි බෝල් කරන්නේ. ඕ catch ගයිස් ඔන්න ෆස්ට් විකට් එක මේ විදියට පළවෙනි බෝලේ නෙමෙයි මම හිතන්නේ මේ තුන්වෙනි බෝල් එකද කමන්නේ. ඔන්න එහෙනම් අපි ඒක එක්කලා ගයිස් අපේ කට්ටිය සතුට සමරනවා. ඉන්දියාව එක්කන බැට් එක පොළවේ එක ගහනවා. ඉතින් ඔය විදියට තමයි ඉන්දියාව දැන් ඉන්නේ. කවුද? ශර්මටත් දෙන්නම් ගොඩක් ගාලා වැඩි. රයිට් හෑන්ඩ් බැටර් කෙනෙක්. අකුලන්නේ. අපි ඕපන් ෆීල්ඩ් එකක් දාලා තියෙන තුන්වෙනි සැලැස්ම. ඒගොල්ලෝ ලකුණු 3යි විකට් එකයි ගයිස්. දැන් දාන්නේ හතරවෙනි බෝලේ. ඔව් අපිට පෙනියනවා. මං ඉනවුස් කරන්න ඕනේ නෑනේ. කෙනෙක් ඉනවුස් කරනවා. ඒක නිසා මං ඉනවුස් කරන්නේ නෑ. ඔන්න ඉතින් ඊළඟ බෝලෙත් දානවා ගයිස් ඩිල්ෂාන් මදුෂංක. ඔව් ඩිල්ෂාන් මදුෂංක දානවා. හරි ගයිස් ඔන්න ලාස්ට් බෝලෙත් ඩිල්ෂාන් මදුෂංක. ඉතා සාර්ථකයි. උටින් දායිද නැද්ද? ඕ කැච්. මම හිතන්නේ ගයිස් ඒකත් විකට්. ඕ ඒක නම් බ්‍රිලියන්ට් කැච් එකක් ගයිස්. ඉතින් ඔයගොල්ලෝ දැක්කද කැච් එක කොහොමද කැච් එක ඔමින්නකෝ මාරුම කැච් එකක් ගයිස්. කට්ටිය කොහොමද සතුට සමරනවා. ආයි ඉතින් ශ්‍රී ලංකාව අද තමයි ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න ඉන්දියාවත් එක්ක. මේක ඉවර වෙනකම් ඉන්න ඔයගොල්ලෝ එක්කනේ ගයිස්. ඕවරයක් ඉවරෙද්දි විකට් දෙකයි ලකුණු 3. මෙන්න අපේ ඊළඟ බෝලර් පැතුම් නිස්සංග. ඔයගොල්ලෝ හිතනවා ඉතින් පැතුම් නිස්සංග බැටර් කෙනෙක් කියලා. ඒ වුණාට මේ ගේම් එකේ පැතුම් නිස්සංග බෝල් කරනවා බැට් කරනවා. ඔව් ගයිස් මේක පොඩ්ඩක් අයිනෙන් දැම්මේ ලකුණු 4 වෙනි ලකුණු ලබා ගන්නවා ඒගොල්ලෝ. ඉවර වෙනකන් ඉන්න ගයිස්. සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න අනිවාර්යෙන්. මේ බෝලේ විකට් එකක් ගියා කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්නම ඕන. හරියට හරි විකට් එකක් ගියා ගයිස්. මෙන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න හොමින්නකෝ. අද සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නක් දාලා. හරි ඔන්න ඔය විදිහට ගයිස් අපේ තුන්වෙනි කඩුල්ලත් අපි රැක ගන්නවා. එහෙනම් ඔන්න අපි දැන් ඕවරේ ඊළඟ බෝලේ දාන්න යන්නේ. තාමත් සාර්ථක පන්දු වැවීම. කවුද? පැතුම් නිස්සංග. ලකුණයි විකට් එකයි. ඔන්න එහෙනම් ඊළඟ බෝලේ දානවා. ඕ ඒක කැච් එකක්. නෑ කැච් යන්නේ. මේ මට පේන්නම් ගයිස් මේ ඕවර්ස් 5යි ගන්න. ඕවර්ස් 5ම අල්ලන්නේ දී වගේ. ඒ ගහන එක නෑ මේගොල්ලෝ. දානවා පැතුම් නිස්සංග. හරි ඒක උඩ ගැච්ච. උඩ දැච්ච. හරියට හරි. ලුවේ නැද්ද? ලුවේ නෑනේ ගයිස්. මම හිතන්නේ බම්ප් වෙලා යන්නේ නැත්තේ එහෙනම්. උලන්නේ. තව කැච් එකක් අල්ලන්න බලමු. ලකුණු 2යි තාම මේ ඕවරේට ගාලා තියෙන්නේ. හරි ඕක. මැද පොල්ල නෙමෙයි. ඒ උනාට ලැජ්ජ නෑ. අයිනේ පොල්ලක් හරි ගැලවුණා. යේ කමොන් පැතුමා. අපේ පැතුමා. අරේ අම්බෝ ඒ බැට් එකේ වැදුනේවත් නෑ. එක්කද විකට් එක. උඩ වෙන කරුණාරත්නනේ. සර්මා ගියානේ. සර්මා මං කිව්වනේ යවනවා කියලා. විකට් 4යි ලකුණු 5යි ගයිස්. ඕවර්ස් දෙකකුත් ඉවරයි. දැන් අපි ඊළඟට බෝල් දාන්න දෙනවා ධනංජය දෙසිල්ලාට. ඔන්න ධනංජය දෙසිල්ලා සුපුරුදු පරිදි බෝලේ දාන්න හදන්නේ ගයිස්. ඕවර් විකට් එකක් ගියොත් හොඳයි. අම්මට සිකන්න ගියා. Guys, this is Sri Lanka's time. ඔන්න එහෙනම් ඊළඟ විකට් එකත් ඒ විදියට ගියා.
ගිහා කවුද එම් ජෝෂී දැන් කවුද ඒක වැඩන්නේ අපිට අපි අපේ මැච් එක ගහමු රංජේද සිල්ලා පළවෙනි බෝලෙන් විකට් එක ලබගත්තා දෙවනි බෝල තිත සාර්ථකයි අයියෝ හතරක් ගැහුවා ගයිස් මේ චුට්ටි කේස් එකක් වුණා ඒගොල්ලෝ කොහොම හරි හතරක් ගැහුවා කමන්නේ අපි එහෙනම් ඊළඟ බෝලේ try එකක් දෙමු අන්න බෝලේ ඉවින්න හතර ඉවුව ගහලා මේගොල්ලෝ හතරක් දෙනවා බලාගමු ඉතින් තිබ්බට ගයිස් දැන් ඔක වයිට් එකේද කියලා මට බයයි නෑ අරේ රන් අවුට් එකක් දැම්මේ නෑනේ රන් අවුට් එකකුත් දාගන්න ඕනේ නේද ගයිස් ඊළඟ බෝලේ දැන් ගොල්ලෝ අකුණු 10යි වලට ඕවර්ස් ගන්නක් වෙනවා ඕක නම් විකට් වෙන්න ඕන හරියට දරංජද සිල්ලා උගේ දෙවන කඩුල්ල රැක ගන්නවා ගයිස් දෙවන කඩුල්ල ඔව් ලකුණු පහක් ලෝකේ උට ගැහුවා ඒත් ඔහු කඩුල් දෙකක් ලබා ගත්තා සෝරි මම එනස් කරන්න ඕනේ නෑනේ සෝරි හරි එහෙනම් මේ විදියට දැන් යාදේව් මට කොහොමද ඇත්ත රියස් එකක් තියෙනවා අපේ ලංකාවේ කොල්ලොන්ට මෙයා මේ සද්ද දානවා වගේ ඉන්න රෙස්පෙක්ට් එකේ මෙයාවත් අවුට් කරන්න ඕන ගයිස් ඉක්මන මේක සද්ද වැඩි යාදේව් අර කොණ්ඩේ වලින් ඉන්න කෙනා නේ මට මතකයි ඒ ශ්‍රී ලංකාවේ කොල්ලොන්ට සද්ද දානවා මම දැක්කා ඒක ඇල්ලුවද දැක්කවත් නෑ හරි ඕවර්ස් 3යි ලකුණු 10යි විකට් 6යි ඉන්දියාව ගුටි කාපු නෙමෙයි කාපු මැච් එක බෝල් හරි ඊටස් කරුණාරත්නටද චන්දිමාල්ට එහෙනම් බෝලේ නෝ බෝල් යන්න ඉතා ළඟයි වයිට් එකයිද කියලා බයයි නෑ ඒතර මූලේ වගේ ගැහුවේ නැත්තම් ගයිස් වයිට් මම වගේ පොඩ්ඩක් කල්පනා කරන්න ඕන ඔන්න එහෙනම් ඊළඟ බෝලේ එල්ලු කමන්නේ ලකුණු දෙකයි දෙකයි නෙමෙයි එකයි හොඳට දෙකක් දුවන හරි ඔය බෝලේ මොකක් එයිද අල්ලගත්තා හරි ගයිස් අනේ පුළුවන් නම් නෙමෙයි කොහොම හරි කරන්න ගයිස් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න ගයිස් ලයික් එකක් දාගෙන යන්න වීඩියෝ ගැන හිතන දේවල් කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට මේ ගේම් එක WCC හොඳේ WCC 2 සුපිරි ගේම් එකක් නෝ බෝල් වලට උන්නේ මම හිතේ නෝ බෝල් වලට WCC 2 කියන්නේ WCC 2 බලන්න මේ ගේම සුපිරි මම වැඩිපුරම මේ වීඩියෝ දාන්න නැත්නම් ඔයගොල්ලෝ ඇයි කියලා බලන්න නැති වීඩියෝ දාන්න නැත්තේ The 3 Guys එක ඔයගොල්ලෝ දන්නවද මේක මම එහෙනම් ඒකේ ලින්ක් එකක් කමෙන්ට් එකේ දාන්න ඒකත් හරි යාදේව්ද නෑනේ යාදේව් නෙමෙයිද ඔයද නගා ස්කෙච් එක ඇල්ලුවා මං කීකී ඉඳියේ මොකද්ද මේ The 3 Guys එකත් එක්ක මං හිර වෙලා ඉඳියේ guys කියන්නේ ඒකේ වීඩියෝ තමයි මේ දවස්වල මං දාලා ඉඳියේ ඒක නිසා දැන් එක දිගටම දානවා guys අනිවාර්යෙන් බලන්න වීඩියෝ මං දානවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ යාදේව් අවුට් වෙලා නැහැ කරුණාරත්නට දෙනවද කරුණාරත්න දෙන්න එහෙනම් මේ මං කීකී ඉඳියක මට හැමතිස්සෙම කියන්න හම්බෙන්නේ මේ බෝලෙත් ඉවරලාම කියන්නම්කෝ නෑ හරි ඉතින් ඒකත් එක්ක හිර වෙලා ඉඳියේ කවන්නේ මං මේ ෂෝට් වීඩියෝ දැම්මා දවසට දෙකට එක ගානේ දැම්මේ මම මේ දැන් දිගටම දානවා ඒක නිසා බලන්න ඔයගොල්ලෝ කැච් ඒ මහා කනා කැච්චයක් වගේ ඒක හොඳේ යාදේව් වුණොත් මරු දැන් හොඳේ තරහවක් තියෙනවා චුට්ටක් ඒ තරහව නිවා ගන්න පුළුවන් මට යා අවුට් වුණා නැද්ද යා නිමිද පෙන්නන්නේ නැන්ටක් ගාලා යාදේව් අවුට් වෙලා ගයිස් මට මාරසවක් තියෙන්නේ විකට් තව දෙකයි ගාගන්න තියෙන්නේ තව බෝල් හතරයි තියෙන්නේ හරි ඒක උගරන්න හරි අවුට් කියන අම්පයා නම් මම හිතන්නේ පගාව අරගෙන දෝහේ දරමලුන් ගයිස් එහෙම කියන්නේ බලමු The 3 Guys ගැම්ම අරගෙන The 3 Guys ඔයගොල්ලෝ බලන්න guys හරි The 3 Guys හරි guys මමයි guys ඔන්න බෝලේ දැක්ක බලමු අවුට් නෑ හරි
එහෙනම් අපි මේ පටන් ගත්ත වෙලාව එහෙනම් මේ මැප් එක තමයි තියෙන්නේ මේ මැප් එක කියන්නේ ෆීල්ඩ් එක මම සමහර දවස්වල ෆීල්ඩ් මාරු කරනවා ඒනට අද මාරු කරේ නැහැ මේගොල්ලෝ ඊසි වැඩි අපු මොකද නෝ බෝල්ලටම ගියා හරි අම්බු නෑ අන්තිම බෝල් දෙක ගයිස් දාන්නේ ඊට පස්සේ අපි බැට් කරන්නේ තා ඊසි ඕ ලකුණු දෙකක් ගනීද දෙකක් දිව්වද එකයි දෙල්දී එහෙනම් අන්තිම බෝලේ අන්තිම බෝලට නම් හතරක්වත් ගහන්න දෙන්න ඕනනේ පවුනේ බලමු හතරක් ගහයිද කියලා අන්න කැච් එකක් ඊ දෙකක් දිව්වද කයි දිව්වේ අයියෝ ගයිස් 16යි ගාල් දින අපි 17ක් ගන්න ඕන ඕස් පාක 17ක් ගන්නවා කියන්නේ මම ලේසියට මම පළවෙනියටම නිස්සංකටයි ධනංජය දිසිල්ලටයි කතා කරනවා ඒ දෙන්න ඇවිල්ලා අයේ කිලි සංഭാෂණයක් තියයි අපි බලමු මොකක් වේද කියලා නිස්සංකයි ධනංජය දිසිල්ලයි බුලුනා ලිෆ්ට් ඕවර් ස්පිනර් කෙනෙක් දාන්න බලමු කවුද මෙයා කුල්දීප්ද ගන්න කුල්දීප් අම්මලෝඩු මොකද්ද අයියෝ බස් බෝලේ විකට් එකක් ගියානේ ගයිස් නාර සීන් එක ඉන්න නටනවා දෙන්නම්කෝ පෙරේර එන්නවා පෙරේර දෙන්නම් ඔයගොල්ලෝ පෙරේර ඉන්නේ දැන් පෙරේර ගානවා මේගොල්ලන්ට අල්ෆෝන්ස් වෙන්නේ ඔන්න ෂොට් එක ගයිස් මේ ඕල දැක්කේ නෑනේ ඒක දැක්කේ නෑ හරියට අපි ඊළඟට ටග්ගාලේ යනවාකෝ ඊළඟට ටැප් කරුණාරත්න ගයිස් දැන් ඉතින් අපි බලමු කරුණාරත්න ශ්‍රී ලංකාවේ අභිමානය රැකගනීද කියලා ඕ සාර්ථක අන්දමින් පහර කරන හැට්‍රික් එකක් ගන්නවා කොහොම හරි කොහොමදත් වෙන්නේ මම දිනන්න ඕනේ මැච් එකක් නේ එහෙනම් ඒක ඇල්ලුවේ නෑ අල්ලන්නේ ඔන්න හතරක් ගැව්වා දැන් අපි මේ හතරටවත් දෙනව නැත්නම් වැඩක් නෑ නේ අරගොල්ලොත් හතරක් ගම හතරක් දුන්නා ඒ හතරට දෙන්නේ අම්මට සෙකි දුන්නේ නෑනේ දැන් අපි ඉන්නේ පැත්තෙන් නම් මාරනට කලිනේ මෙන්න ඒ පැත්තෙන් ගහන්න කොහොමද තවත් ලකුණු හතරක් 4-4-8යි දිනන්න ගහන්න තියෙන 18යි තව ලකුණු ඕනේ 10යි විකට් 2යි පළවෙනි ඕවරේ ලාස්ට් බෝලේ අනේ ලකුණු 17ක් සෝරි තවත් ඒ වගේම 6යි 14ක් ගැව්වා ඒ ඕවරේට විකට් දෙකක් ගියා හරි 14න් විකට් 3ක් ගිහිල්ලා අවන්නේ ලකුණු චුට්ටනේ ගහන් දින විකට් ගියාට අවුලන්නේ එහෙනම් අපි මේ මැච් එක දින්නොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ බෝලේ ඒකත් ඒ වගේම පන්දු. ඒකට සතරයි. මැච් එක දිනුම් guys. මැච් එකට වැඩියෙන්ුත් මම ලකුණක් යවුවා. ඉන්දියාව අඬන්න කාපු මැච් එක. අපි දින්නා. අපේ කට්ටිය සතුට සමරනවා guys. ශ්‍රී ලංකාව වෙනුවෙන් subscribe පාරක් දාන්න යන්න එපා. දාන්න යන්න එපා නෙමෙයි. දාන්න යන්න අමතක කරන්න එපා. හරි ඒ අඬනවා ඒ පව් කියලා තියෙනවානේ. හරි guys එහෙනම් මම දැන් යනවා. මැච් එක ඉවරයිනේ. ඉතින් ඔයා දැන් channel එකට අපිට අලුතෙන් නම් ආවේ අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි මේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. 1000කට වැඩි subscriber සංඛ්‍යාව සමග ඔයත් එකතු වෙන්න. bye.